නම් පේපර් ක්ලාස් එකේ මේ වැඩේ වෙන්න ඕනේ MCQ ලකුණු වැඩි කරගන්න. මේකයි කතාව. සරල සිද්ධියක්. මුලින්ම ඔයගොල්ලෝ අරගන්න ඕනේ දැන් අද ලකුණු හම්බෙන පේපර් එකක් තියෙනවනේ. ඒකේ MCQ එක අරගන්න. ඒ MCQ එකේ ඕගොල්ලෝ මුලින්ම බෙදා ගන්න ඕනේ ඕගොල්ලන්ගේ හරි ගිහිල්ලා තියෙන MCQ මොනවද? වැරදිලා තියෙන MCQ මොනවද කියලා. ඒක බෙදා ගන්න ඔයගොල්ලෝ දන්නව නේද? අවුලක් නැහැ නේ. ඒක කියලා දෙන්න ඕනේ. රතු පාටින් හරියක් දාලා දිනා නම් ඒ MCQ ඔයගොල්ලන්ගේ හරි. වැරද්දක් දාලා දිනා නම් ඒ MCQ ඔයගොල්ලන්ගේ හරි. බෙදා ගන්න. බෙදාගෙන ඉවරලා වැරදිච්ච MCQ මෙන්න මේ කියන කොටස් වලට වර්ග කරන්න. කොටස් මම දෙනවා 3ක්. හරි. වැරදෙන MCQ මේ කොටස් වලට වර්ග කරන්න ඕනේ. පළවෙනි කොටස තමයි ඕගොල්ලෝ ගානට අදාළ සිද්ධාන්ත කරුණ දන්නවා. තියරි එක ඕකේ. ගානට අදාළ සිද්ධාන්ත කරුණ දන්නවා. ගාන හදාගෙන යනවා. හැබැයි අන්තිම උත්තරේ ආදේශ කරද්දී එක්කෝ වැරදිලා. එහෙම නැත්නම් සුළු කිරීම වැරදිලා. නැත්නම් ඒකක පරිවර්තනයක් වැරදිලා. පැහැදිලි. අන්න ඒ වගේ දෝෂයක් තියෙනවා නම් ඒක මෙන්න මේ පළවෙනි කැටගරි එකට දාන්න. මම මේක A කියලා ගන්නම්. තියරි අවුලක් නැහැ. වෙනත් මොකක් හරි නොසලකිලිමත් කමින් සිදුවන දෝෂයක්. පැහැදිලිද? මම මේකට නොයන්නක් දාන්නම් ඒක තේරෙන්න ඕන නිසා. නොසලකිලිමත් කමින් සිදුවන දෝෂ. හරි. එතකොට මම කිව්වා ආදේශ කිරීම වැරදෙන්න පුළුවන්. සුළු කිරීමේ පියවර වැරදෙන්න පුළුවන්. සමහරවල් ගණන් වල මෙහෙම තියෙනවා. A බෙදීම B අනුපාතය අහන්නේ ඕගොල්ලෝ ගහලා තියෙන්නේ B බෙදීම A අනුපාතය. පැහැදිලි? අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ B group එක මෙතෙන්ට දාන්න ඕනේ ඕගොල්ලන්ට හදන්න බැරි වෙච්ච ඒවා. ඒ කියන්නේ ගාන කියවනවා මෙලෝඩියක් තේරෙන්නේ. එහෙම යෝදී ගාන කියවනවා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා තියරි අඩුපාඩුවක්. තියරි අවුලක් තියෙනවා. තියරි අවුල්. පැහැදිලිද? ගාන කියවනවා තේරෙන්නේ නැහැ ගාන හදන්න. ඒක B කැටගරි එක. තව කැටගරි එකක් තියෙනවා C. ගාන කියවන්නවත් හම්බෙච්ච නැති එකක්. ඒක මම මෙහෙම උදියා. ගාන කියවන්නවත් හම්බුනේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ටයිමින් කේස් එකක් තියෙනවා. අන්න ඒ නම්බර්ස් ටික මෙන්න මේ කැටගරි එකේ දාන්න ඕනේ. ඒතර A තියෙනවා B තියෙනවා C තියෙනවා. මේ ගණන් සෙට් එක වැරදුනේ සුළු කිරීමේ දෝෂ, නොසලකිලිමත් කමේ දෝෂ. සමහර වෙලාවට මෙහෙම අහනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ විශාලත්වය හරියට හොයා ගන්නවා. දෛශිකයක් නිසා දිශාව වරද්දනවා. ඉහළටද පහළටද වමටද දකුණටද කියන එක වරද්දනවා. තේරෙනවද? අන්න ඒ වගේ වැරදි. මෙතන තියෙන්නේ තියරි අවුල්. ඒ කියන්නේ ගාන හදන්න තේරෙන්නේ නැහැ. ගාන කියවනවා. නමුත් ගාන හදන්න තේරෙන්නේ නැහැ. වාත වෙලා විනාඩි 5ක් විතර නාස්ති කරලා යනවා. අන්න ඒ වගේ ගණන් මෙතෙන්ට. මෙතෙන්ට ඉන්නේ කියවන්නවත් බැරි වෙච්ච ගණන් ටික. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 40 ගණන් වල අග ටික වගේ. හරි ගියපු MCQ අපි එහෙම නිකන් අතාරින්නේ නැහැ. හරි ගියපු MCQ ගත්තාමත් අපි ඒක ආයි කොටස් දෙකකට බෙදමු. එකක් තමයි ඕගොල්ලෝ හරියටම හදලා හරියටම උත්තරේ ගත්ත MCQ. මුල් MCQ දෙක තුන හරියටම හිතලා හරියටම උත්තරය අරගෙන හරි ගියපුවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ එන ඕගොල්ලන්ගේ කනාපාරවල් ටික. පැහැදිලිද? ඔන්න ඔය කියන සෙට් එකට ඔයගොල්ලෝ MCQ ටික වෙන් කරගන්න වෙනවා. හරිද? ඊට පස්සේ මේ එක එකකට කරන්න ඕන විසඳුම මම ඔයගොල්ලන්ට දෙනවා. හරිද? මේ ටිකට ඉතින් මුකුත් කරන්න ඕනේ නැහැ. හරිද? ඒ ටිකට මුකුත් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ හරියට හදලා තින්නේ අවුලක් නැහැ. ඩිස්කෂන් එක බැලුවා නම් හොඳටම ඇති. තව මොනවා හරි ඔයගොල්ලන්ට ඉම්ප්‍රූව් වෙන්න දේවල් තියෙනවද කියලා ඒකෙන් කියන්න පුළුවන්. මෙන්න මේ ටිකට කනාපාරවල් වලට හරියට හදලා නෙවෙයි මේ තියෙන්නේ. ඔව්. කනාපාරවල් ටිකට මෙන්න මේ කනාපාරවල් ටික ඕගොල්ලෝ ආයි බෙදලා දාන්න ඕනේ මෙන්න මේගොල්ලන්. ඇයි ඒ? සමහර වෙලාවට ඕගොල්ලෝ කනාපාරවල් ගහන්න නැති ගාන හරියට හදලා උත්තරේ එතන නැති නිසා. තේරෙනවද? ගාන හරියට හදනවා උත්තරේ එතන නැහැ. සමහරලාට ඒක සුළු කිරීමේ වැරද්දක් වෙන්න පුළුවන්. පැහැදිලි. ඒතකොට කනාපාරවල් ගහන්න වෙනවා. ගාන හරියට හදලා නැතුව තේරෙන්නේ නැතුව ගහ කනාපාරවල් ඇති. හරි කියපුවා. තේරෙනවද? කනාපාරවල් ගහලා වැරදුනා නම් ඒක මෙතනදී. හරි කියපු ඒවල කනාපාරවල් වලත් තියරි අඩුපාඩු තියෙනවා නම් අන්න ඒක ඉන්නවනේ මෙතන. පැහැදිලි?
හරි ගියපු කණාපාරවල් කියවන්නවත් බැරුව ගහපුවා. දැන් හිතන්න 50 වෙනි MCQ වල කණාපාරක් ගහනවා ඒක හරියට. කියවලවත් නෑ. ඒතකොට ඒක වැටෙන්න ඕනේ ආයෙත් මෙන්න මෙතන. පැහැදිලිද? සෑහෙන අමාරු වැඩක්. ඉතින් මේක ගහනවා කියන එක MCQ ගහනවට නම්. හරි. මහන්සියෙන් කරගන්න ඕන වැඩක්. ඊට පස්සේ කණා ටිකත් මේ ටිකට බෙදලා දැම්මා. දැම්මම කියන්නේ එතකොට දැන් ඔයගොල්ලෝ ගාව තියෙන්නේ මෙන්න මේ තුන විතරයි නේද? මේ කැටගරිස් තුන විතරයි දැන් ඔයගොල්ලෝ ගාව තියෙන්නේ. මේවා ඕකේ. මෙයාවත් අර තුනට බෙදලා දැම්මා. මෙන්න මෙයාට කරන්න ඕන දේවල්. තියරි අඩුපාඩු තියෙනවා නම් මොනවද තියරි අඩුපාඩු වලට කරන්න ඕනේ? මෙතනදී ඔයගොල්ලෝ කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම ඩිස්කෂන් එක සහ මාකින් එක යන වැඩ. පැහැදිලිද? ඩිස්කෂන් එක සහ මාකින් එක යන්න ඕන වැඩ. ඔයගොල්ලෝ ඩිස්කෂන් එකක් තියෙනවා නම් ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් ෆිසිකල් සම්බන්ධ කරන ප්‍රශ්න නැත්නම් රෙකෝඩින් එක බලන්න ඕනේ. ඩිස්කස් කරමු නැති MCQ එකක් නම් මාකින් එක බලන්න ඕනේ. බලලා ඉවර වෙලා ඕගොල්ලෝ ඒකට ලියන්න ඕනේ පොඩි විවරණයක්. විවරණයක් කියන්නේ මොකක්ද? විවරණයක් කියන්නේ ඒ ගානට අදාළ තියරි කොටස ඕගොල්ලන්ගේ භාෂාවෙන් පැහැදිලි කරගන්න ඕනේ ඕගොල්ලන්ට. හරි. දැන් උදාහරණයක් හැටියට ඕගොල්ලෝ හිතන්න තාපසන්නයනේ MCQ එක වැරදුනා. හරිද? එහෙනම් ඕගොල්ලෝ තාපසන්නයකතාවයේ තියරි නැත්නම් රිවිෂන් නෝට් එකට ගියා. ඒ රිවිෂන් නෝට් එක පොඩ්ඩක් කියවුවා. ඒ රිවිෂන් නෝට් එකෙන් ඕගොල්ලන්ගේ ගානට අදාළ පාර්ට් එක තියෙනවනේ. අන්නේ ගානට අදාළ පාර්ට් එක විස්තර වෙන ආකාරයේ පොඩි විවරණයක් එක්ක ඕනනම් ඕගොල්ලන්ට ඒක වචන වලින් ලියන්න වෙයි. එහෙම නැත්නම් සංකේත වලින් ලියන්න වෙයි. නැත්නම් රූප වලින් පැහැදිලි කරගන්න වෙයි. මොකක් හරි ක්‍රමයකින්. ඕගොල්ලෝ ඒ තියරි පාර්ට් එක ඕගොල්ලන්ටම ඕගොල්ලන්ගේ භාෂාවෙන් විවරණය කරගන්න ඕනේ. පැහැදිලිද? හරි. විවරණය කරලා ඒ ගානත් එතන හදන්න ඕනේ. ගාන හදලා උත්තරෙත් අරගෙන ඒ වැඩි ඉවර ගන්න සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඉතින් ෆුල් ස්කෙප් කොලයක පිටු කාලක් වගේ ඉතින් ඔය වැඩේට. පැහැදිලිද? අන්න ඒ වගේ ප්‍රමාණයක විස්තර කිරීමක් ඕකට ඕනේ වෙනවා. ඕගොල්ලන්ට පැහැදිලි වෙනකම්. වෙන කෙනෙක් මේක බලලා ඒක තේරුම් ගන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ භාෂාවෙන් ඕගොල්ලන්ට තියෙන අමුතු වචන නැතිනේ. අන්න ඒවා පාවිච්චි කරලා ඕගොල්ලෝ විවරණයක් ලියන්න ඕනේ මේ සෙට් එක. මෙන්න මේගොල්ලන්ට තියෙන්න ඕනේ අන්න ඒ වැඩි. මම එක මාරු කරා. මේක වෙන්න ඕනේ B වලට. මේකෙදි නොසැලකිලිමත් කමේ දෝෂද? සමාවෙන්න. හරි. ඒ වැඩි වෙන්න ඕනේ මෙයාට. තියරි අඩුපාඩු තියෙන එකට තමයි ඒක වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් එනවා මේකට. මෙතන තියෙන්නේ නොසැලකිලිමත් කමෙන් සිදුවන දෝෂ. තේරෙනවද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට වර්ධින තැන්. හරිද? සුළු කරද්දි වර්ධිනවා, අනුපාත කරද්දි වර්ධිනවා. මේ අඩුපාඩු ටික ඕගොල්ලන්ට ඇති වෙන්න තියෙන හේතුව තමයි ඕගොල්ලෝ පේපර් එක කරන ව්‍යුහයේ වැරද්ද. මේ අඩුපාඩු ටික අයින් කරගන්න නම් ඕගොල්ලෝ පේපර් එක කරන ඕඩර් එක වෙනස් කරන්න වෙනවා. වෙනස් කරලා බලන්න හරියන්නේ නැද්ද කියලා. හරිද? ඔයගොල්ලෝ දැනට කරන්නේ එකේ ඉඳන් 50ට නම් සාමාන්‍යයෙන් බහුතරයකට ගැලපෙන ක්‍රමය තමයි මම යෝජනා කරන්නේ. එකේ ඉඳන් 20ට කරනවා 40 ඉඳන් 50ට කියවලා ඔක්කොම කියවලා ලේසි ගණන් ටික හදලා අනිත් ඒවාට කණා ගහනවා. කණා ගහන්න නැතුව එන්න එපා. ඒ කියන්නේ කණා ගහන්න නැතුව මේ පැත්තට આવුත් වෙලාවම දෙන්න. කණා ටිකවත් ගහගන්න. හරිද? එකේ ඉඳන් 20ට කියවලා කරනවා ඒ ටික අවුලන්නේ. 40 ඉඳන් 50ට කියවලා පුළුවන් ටික කරලා බැරි ඒවා ටිකට කණා ගහනවා. කණා ගහලා 21 ඉඳන් 40ට යන්න දෙන්න. තේරුණාද? ඒ ඕඩර් එක පොඩ්ඩක් කරලා බලන්න. ඔයගොල්ලෝ දැනටමත් ඒ ඕඩර් එක නම් කරලා බලන්නේ. පොඩ්ඩක් ඒක වෙනස් කරලා බලන්න. ඕගොල්ලන්ට ආවේ ටික විදිහට මොකක් හරි වෙනසක් කරලා බලන්න. මොකද මේ එක්ස්පෙරිමන්ට් කරන්න ඕන කාලේ නෙමෙයි. මාස තුනක් තියෙනවනේ. හරි. ඕගොල්ලන්ට වඩාත් ගැලපෙන ක්‍රමය හොයාගන්න පුළුවන්. හරි. සමහර ළමයින්ට මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. ගණන් 10ක් විතර හැදුවට පස්සේ මොකක් හරි පොඩ්ඩක් ඔළුව විනාදයට යන දෙයක් කරන්න ඕනේ. පොඩ්ඩක් එළිය බලාගෙන ඉන්න ඕනේ කුරුල්ලෙක් යන විදිය. එහෙම නැත්නම් වතුර ටිකක් බොන්න ඕනේ. ඔන්න ඔය මොකක් හරි. එහෙම ඒවා තියෙනවා. ඉතින් එහෙම එක එක මිනිස්සුන්ට එක එක ට්‍රැක් නේ තියෙන්නේ. හරි. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් ඒක හොයාගන්න බලන්න. හරි. සමහර ළමයි ඉන්නවා පැය කාලක් විතර එකම ප්‍රශ්නේ ඇලෙනවා. ඇලිලා ඉවරලා වෙලාව යනවා දෙන්නේ නැහැ ඒගොල්ලන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවක ඕගොල්ලෝම හදාගන්න ඕගොල්ලන්ටම ආවේ ටික දේවල් ටිකක් මෙන්න මේ වගේ වෙලාවක මම මෙයාගෙන් ගැලවෙන්නේ මෙන්න මෙහෙම හිතලා කියලා. තමුන්ට ආවේ ටික අනිවාර්යෙන් ක්‍රම ඇති. හරි. ඒව තමයි මෙන්න මේ නොසලකිලිමත් කමට සිද්ධ කරන්න ඕන දේවල්. තව විශේෂ දෙයක් තියෙනවා මම එනගල්දී කරපු දෙයක්. මම ඒකෙන් සෑහෙන දේවල් ටිකක් බේරගත්තා. මම හැම වෙලේම MCQ එකක් ගහලා ඉවර වෙලා ප්‍රශ්නේ අන්තිම වාක්‍යය ආයි පාරක් කියවනවා. ඒක මගේ පුරුද්දක්.
MCQ එක ගහලා ඉවර වෙලා ප්‍රශ්නයේ අන්තිම වාක්‍යය ආයි පාරක් කියවන. අන්තිම වාක්‍යය ආයි පාරක් කියවම සමහරවිට අන්තිම වාක්‍යයේ තියෙනවා හොයන්න ඕන අනුපාතය අනිත් පැත්ත කියන. සමහරවිට හොයන්නේ දෛශිකය විශාලත්වය නෙමෙයි. තේරෙනවද? අන්න ඒ වගේ දේවල් තියෙනවා. සමහරවිට හොයන්න ඕනේ කියන්නේ වෙන එකක් මම හොයලා තියෙන්නේ වෙන එකක්. සමහර වෙලාවට අපෙන් අහලා තියෙන්නේ හිතන්න අනුනාද දිග කියලා. අනුනාද දිග මූලිකේ නෙමෙයි පළමු උපරිතාන. අන්න ඒ වගේද. L1 L2 කියනකොට අපි L2 හොයනවා. හැබැයි හොයන්න කියලා තියෙන්නේ L1. ඒ කියන්නේ සුළු කිරීම කරලා තියෙන්නේ වැරදි විදියට. තේරෙනවද? ගාන හදලා අපරාධිනේ ලකුණු නැති කරගන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලට තව කරන්න පුළුවන් දෙයක් තමයි උත්තරේ ගත්තට පස්සේ ප්‍රශ්නේ අන්තිම රූල ආයි පාරක් කියවන්න. පැහැදිලිද? එතකොට මෙන්න මේ ලිස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඒතර මේ ලිස්ට් එක අඩු කරගන්න ක්‍රම කීපයක් කිව්වා මම. මොකද්ද? ප්‍රශ්නේ කරන ඕඩර් එක වෙනස් කරන්න. ඕඩර් එක වෙනස් කරලා අන්තිම රූල ආයෙ පාරක් කියවන්න. MCQ එක. තේරුණාද? අන්තිම රූල ආයෙ පාරක් කියවන්න. මේකට මම කිව්වා මේකට යන්න ඕනේ විවරණ වැඩි. හරිද? මේකට ඉතින් දැනට ඕගොල්ලන්ට කිසිම දෙයක් කරන්න බෑ ඇත්තටම. හරිද? මම කියන්නේ මේක අඩු කරගන්න දැනට කරන්න දෙයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්න ටිකත් ඕගොල්ලෝ විවරණය කරන්න ඕනේ. මොකද කරපු නැතිවනේ. පැහැදිලිද? කරපු නැති නිසා මේවට විවරණ කරන්න ඕනේ. හැබැයි මේක විවරණ කරා කියලා මේක විසඳෙන්නේ නැහැ කියලා ඕගොල්ලන්ට තේරෙනවනේ. මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? මෙතන තියෙන ප්‍රශ්නේ එක කියවන්නවත් වෙලාව නැති වෙච්ච. තේරුණාද? ඒක ටයිමින් හැදෙන්නදී පේපර්ස් ලියලා එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි. නමුත් මේකට ඕගොල්ලෝ විවරණ ලියන්න ඕනේ. හැබැයි මම ආයෙත් කියනවා විවරණ ලිව්වයි කියලා ඔය අඩුපාඩුව හැදෙන්නේ නැහැ. මේ C කියන ගොඩ අඩු කරන්න බෑ විවරණ ලිව්වා කියලා. නමුත් විවරණ ලියන්න ඕනේ ඔයගොල්ලෝ ඒ අත්දැකීම් ටික ගන්න. පැහැදිලිද? හැබැයි මෙන්න මේ ක්‍රම වලින් මේ දෙන්නව අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? ඇත්තටම අඩු කරගත්තා මාත් අඩු කරගත්තා මම මේක A level වලට මම පාවිච්චි කරපු ක්‍රමයක්. පැහැදිලිද? මෙන්න මේ ක්‍රම වලින් මෙයාව අඩු කරගන්න පුළුවන්. මෙයාව ඉතින් අඩු කරගන්න වෙන්නේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි. පැහැදිලිද? මගේ මේ අත්දැකීමක් කියන්න සාමාන්‍යයෙන් මම ඒ කාලේ ෆිසික්ස් පේපර්ස් ලියනකොට පේපර් ක්ලාස් එක මට හම්බෙච්ච උපරිම MCQ ගාන 42 43 වගේ. ඔතනින් එහාට එන්නෙම නැහැ. හරිද? ඉතින් ඒක නිසා මට ඒක හෙන වදයක්. ඉතින් ඔතනින් එහාට ගහ ගන්න ඕන නිසා සාමාන්‍ය මගේ වැරදින්නේ මෙන්න මේ සෙට් එක ගොඩම. ඒ ගෲප් එකේ තමයි ගොඩම තියෙන්නේ. මෙතන එන්නෙම නැහැ මේක ඉවර ගන්න පුළුවන්. මේකත් එන්නෙම නැහැ. මේකට තමයි ගොඩම මේවා වැටෙන්නේ. මේකට දෙකක් මේකට පහක් වගේ තමයි වැටෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ සෙට් එක අඩු කරගන්න මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මම එකේ ඉඳන් ඉස්සර කරලා 40 ඉඳන් 50ට කරලා ආයි 21 ඉඳන් 30 40 නේ කරලා බැලුවා. ඒත් හරියන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ තමයි මම මෙන්න මේ වැඩේ කරේ. අන්තිම රූල ආයෙ පාරක් කියවන්න ගත්තා. ඔයගොල්ලෝ විශ්වාස කරනවාද A level paper එකේ විතරක් අන්තිම රූල ආයෙ පාරක් කියවලා මම MCQ 3ක් හරියට ගහගත්තා. ඒ කියන්නේ වැරදියට ගහපු MCQ 3ක් අන්තිම රූල කියවලා ආයෙත් කපලා හරියකට ගහගත්තා. එහෙම නැත්නම් මට MCQ 42යි එන්නේ A level වලට. MCQ 45ක් ආවා. හරි. එතකොට හැබැයි ඉතිරි වැරදිච්ච පහත් මේ පහම තමයි. ඉතිරි පහත් මේවම තමයි. ඒවත් තව අඩු කරගන්න තමයි තව ටිකක් මහන්සි වුණා නම්. නමුත් ඇත්තටම කියන්නේ මේකෙන් අඩු කරගන්න පුළුවන් ඕගලන්ගේ වරදින ඒවා. හරිද? මම MCQ 45ක් ගහලා නැහැ ඊට කලින් පේපර් ක්ලාස් එක. A level පේපර් එකකින් ගෙහුවා. ඒ ගෙහුවේ මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා. විභාගෙට මාසයක් විතර තියෙත් තමයි මම මේ ක්‍රමය හදන්න ගත්තේ. ඉතින් මේක ඕගොල්ලෝ පාවිච්චි කරලා බලන්න විවරණ ලියන්න ඕනේ මෙන්න මේ ගොඩවල් දෙකට. පැහැදිලිද? මේ ගොඩවල් දෙකට විවරණ ලියන්න මෙන්න මේ සෙට් එකට මේ දේවල් ටික කරන්න. මෙයාව විවරණ ලිව්වා කියලා හැදෙන එකක් නෑ එකපාරටම. පේපර් ක්ලාස් එකේ අත්දැකීම් ලැබෙනවත් එක්ක තමයි ඔය ස්පීඩ් එක කියන එක හැදෙන්නේ. මේව හදන්න නැතුව ස්පීඩ් එකට ගිහිල්ලා වැඩක් නෑ. තේරුණාද? වාහනේ ඉගෙන ගන්න පදින්න ඉගෙන ගන්න නැතුව වාහනේ වේගයෙන් ඉගෙන ගන්න වැඩක් නෑ. මැරෙන්න තමයි. හරි. දැන් මුලින්ම වාහනේ හරියට පදින්න ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ වේගය වැඩි කරගන්න පුළුවන්. පැහැදිලි? මුලින්ම මෙන්න මේ කොටවල් ටික අඩු කරගන්න බලන්න. හරි. දැන් මම යනවා 40 වෙනි ප්‍රශ්නයට. කොහෙද 40 තියෙන්නේ? හොයා ගන්න බෑ. මේදී 40 කතා කරා. 39.